model paper දෙක අපි මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්නේ බහුවර්ණ විසඳීමේ මූලධර්ම අධ්‍යයනය කරන අනුපිළිවෙල අනුව අපි භ්‍රමණ චලිතයේ මූලික සිද්ධාන්ත සියල්ලම අධ්‍යයනය කළා. ඒ නිසා අපි මුලින්ම අද කරන්නේ මුලින්ම පස්වෙනි ගන්න පස්වෙනි ගන්න. බලන්න මේ ගානේ මුලින්ම තියෙන්නේ කෝණික ගම්මිතා සංස්ථිති මූලධර්මයේ. කෝණික ගම්මිතා සංස්ථිති මූලධර්මයේ පැහැදිලි කරන්න. යම් වස්තුවක් හෝ වස්තු පද්ධතියක් මත භ්‍රමණාක්ෂයට සාපේක්ෂව බාහිර ව්‍යවර්තනයක් ක්‍රියා නොකරන විට එහි කෝණික ගම්මිතාවේ සංස්ථිතිකයි. තව සමීකරණයක් ලියනවා නම් I ඔමේගා සමානයි නියතයක් ලියන්න. යම් වස්තුවක් හෝ වස්තු පද්ධතියක් මත භ්‍රමණාක්ෂයට සාපේක්ෂව බාහිර ව්‍යවර්තනයක් ක්‍රියා නොකරන විට එහි කෝණික ගම්මිතාවේ සංස්ථිතික වේ. කෝණික ගම්මිතාවේ සංස්ථිතිකයි. I ඔමේගා සමානයි නියතයක්. දෙවෙනියට අහනවා කෝණික ගම්මිතා සංස්ථිති මූලධර්මයේදී හැකි ප්‍රධාන අවස්ථා දෙක. කෝණික ගම්මිතා සංස්ථිතියේදී හැකි ප්‍රධාන අවස්ථා දෙක අහන්නේ. එකක් තමයි භ්‍රමණයේ වන වස්තුන් ගැටීම. දෙවෙනි එක භ්‍රමණයේ වන වස්තු පද්ධතියක භ්‍රමණාක්ෂයට සාපේක්ෂව ස්කන්ධ ලංවීම හෝ ඈත්වීම බාහිර විවර්තනයක් නොමැතිව ස්කන්ධ ලංවීම හෝ ඈත්වීම ඔය අවස්ථා දෙකටම කෝණික ගම්මිතා සංස්ථිතිය දාන්න පුළුවන්. ලියන්න. පළවෙනි එක භ්‍රමණයේ වන වස්තුන් ගැටීම. භ්‍රමණයේ වන වස්තුන් ගැටීම. දෙවෙනි එක භ්‍රමණයේ වන වස්තු පද්ධතියක බාහිර ව්‍යවර්තනයක් නොමැතිව ස්කන්ධ ලංවීම හෝ ඈත්වීම බාහිර ව්‍යවර්තනයක් නොමැතිව ස්කන්ධ ලංවීම හෝ ඈත්වීම. තුන්වෙනියට කියන්නේ ස්කන්ධයේ සිම්පල් ලෙමන වස්තුවක් වී ප්‍රවේගයෙන් ගමන් කරන විට R ඈතින් පිහිටි ලක්ෂයකට සාපේක්ෂව කෝණික ගම්මිතාවේ සඳහා ප්‍රකාශනයක්. මේව මම ඔප්පු කළා බහුවර්ණවලදී සාමාන්‍යයෙන් I ඔමේගා නියතයක්. I ඔමේගානේ කෝණික ගම්මිතා සංස්ථිති. කෝණික ගම්මිතාවේ ස්කන්ධයේ එමන අංශුවක් වී ප්‍රවේගයෙන් ගමන් කරන අවස්ථාවේ එයාගේ රේඛීය ගම්මිතාවේ එම්මීනේ R ඇතින් තියෙන අංශුක සාපේක්ෂව
කෝණික ගම්මිතාවේ එම්වියා ආර ඇතින් තියෙන ලක්ෂයකට හෝ අක්ෂරයට සාපේක්ෂව කෝණික ගම්මිතාවේ එම්විආර් ලියන්න. ස්කන්ධයේ එම්මන අංශුවක් වී ප්‍රවේගයෙන් ගමන් කරන විට ස්කන්ධයේ එම්මන අංශුවක් වී ප්‍රවේගයෙන් ගමන් කරන විට රේඛීය ගම්මිතාවේ MV වේ. රේඛීය ගම්මිතාවේ MV ගමන් මාර්ගයේ සිට සිම්පල් R ඈතින් තිබෙන අක්ෂයකට සාපේක්ෂව R ඈතින් තිබෙන අක්ෂයකට සාපේක්ෂව කෝණික ගම්මිතාවේ MVRV R ඈතින් තියෙන අක්ෂයකට සාපේක්ෂව කෝණික ගම්මිතාවේ MVR right ගාන බලන්න. ස්කන්ධයේ කැපිටල් M දිගේ එල්වන AB දණ්ඩ ඝර්ෂණයෙන් තොර තිරස්තලයක් මත තබා ඇත. ස්කන්ධය M ස්කන්ධයෙන් යුත් අංශුවක් තලයේ දිගේ පැමිණ V වේගයේ V බිඳුව වේගයෙන් ABට ලම්බකව A ලක්ෂයේ ගැටේ. මෙම ගැටුම පූර්ණ ප්‍රත්‍යස්ථ එකක් වේ. ගැටුවෙන් පසු අංශුව නිශ්චලතාවයට පත්වේ. දණ්ඩ භ්‍රමණය වෙමින් චලනය වේ. මේ බලන්න මේ විදිහේ අවස්ථාව. මෙන්න දණ්ඩ AB නැමැති දණ්ඩ දිගේල් මේ ගුරුත්ව කේන්ද්‍රය ස්කන්ධයේ කැපිටල් M දිගේල් මෙහෙම ස්කන්ධයේ මන අංශුවක් V වේගයෙන් ඇවිල්ලා A ලක්ෂයේ ගැටෙනවා V බිඳුව වේගයෙන්. ගැටුම පූර්ණ ප්‍රත්‍යස්ථයි. ගැටුවෙන් පස්සේ මෙයා නිශ්චලතාවයට පත් වෙනවා. ඒ කියන්නේ මෙයා නෑ චලිතයක් නෑ. ගැටුවෙන් පසු නිශ්චලතාවයට පත් වේ. අංශුව නිශ්චලතාවයට පත් වේ. ඒ කියන්නේ අර ස්කන්ධයක් තිබ්බට ප්‍රවේගයක් නැහැනේ. ඕනනම් ස්කන්ධය අඳිමු. ප්‍රවේගයේ බිඳුවයි. ගැටුමෙන් පස්සේ නිශ්චලතාවයට පත් වෙනවා. right? ආනවා දණ්ඩේ රේඛීය චලිතයේ සලකා. ගැටුමෙන් පසු දණ්ඩේ රේඛීය ප්‍රවේගය. දැන් මේ ස්ථානයේ වැදුනහම මෙයා මෙහෙම චලනය වෙනවා. ඒ වේගයේ වී ආය භ්‍රමණාක්ෂයට ඈතින් වදින්නේ. භ්‍රමණය වීමකුත් වෙනවා. මුලින්ම ආනේ රේඛීය වේගය.
ගැටුමකින් පස්සේ රේඛීය වේගය අහනවනම් අපි දාන්නේ රේඛීය ගම්මිතා සංස්ථිතිය. ගැටුමෙන් පස්සේ කෝණික වේගය අහනවනම් අපි දාන්නේ කෝණික ගම්මිතා සංස්ථිතිය. ඕනෑම ගැටුමකට රේඛීය ගම්මිතාවය සංස්ථිතිකයි. කෝණික ගම්මිතාවය සංස්ථිතිකයි. ගැටුමෙන් පස්සේ අහන රේඛීය ප්‍රවේගය අපි ගැටුමට දානවා රේඛීය ගම්මිතා සංස්ථිතිය. ගැටෙන දිශාවට ගැටුමට පෙර පද්ධතිය රේඛීය ගම්මිතාවය සමානයි. ගැටුමෙන් පසු පද්ධතිය රේඛීය ගම්මිතාවය. ගැටුමෙන් පසු පද්ධතිය රේඛීය ගම්මිතාවය. දැන් ගැටුමෙන් පසු පද්ධතිය රේඛීය ප්‍රවේගයේ සෙවීමට ගැටුම සඳහා රේඛීය ගම්මිතා සංස්ථිතිය යොදමු. ගැටුම සඳහා රේඛීය ගම්මිතා සංස්ථිතිය යොදමු. රේඛීය ගම්මිතා සංස්ථිතිය. right. ආරම්භයේදී දන්න නිශ්චලයිනේ ස්කන්ධයේ මොන වස්තුව V බිඳුව ප්‍රවේගයෙන් එනවා. මෙයාගේ රේඛීය ගම්මිතාවේ MV බිඳුවයි. ගැටුවෙන් පස්සේ සිම්පල් M නවතිනවනේ. කැපිටල් M V වේගයෙන් යනවා. එයාගේ රේඛීය ගම්මිතාවේ MV. එහෙනම් V සමානයි MV බිඳුව බෙදීම කැපිටල් M. භාවිතා කරන ගම්මිතා සංස්ථිතිය. MV බිඳුව බෙදීම කැපිටල් M. MV බිඳුව බෙදීම කැපිටල් M. right. ඊළඟට අහනවා දණ්ඩේ භ්‍රමණ චලිතයේ සලකා ගැටුමෙන් පසු දණ්ඩේ කෝණික ප්‍රවේගය ඔමේගා සඳහා ප්‍රකාශනය. කෝණික ප්‍රවේගය හවද්දී අපි දාන්න ගැටුමට කෝණික ගම්මිතා සංස්ථිතිය I ඔමේගා ගැටුමට පෙර සමානයි. I ඔමේගා ගැටුමෙන් පසු ලියන්න. ගැටුමෙන් පසු කෝණික ප්‍රවේගයේ සෙවීමට කෝණික ප්‍රවේගයේ සෙවීමට ගැටුමට කෝණික ගම්මිතා සංස්ථිතිය යොදමු. ගැටුමට කෝණික ගම්මිතා සංස්ථිතිය. මේ බලන්න දණ්ඩ භ්‍රමණයක් නෑ ආරම්භයේදී. ස්කන්ධයේ සිම්පල් එමනංශු V බිඳුව ප්‍රවේගයෙන් ආවේ. එයාගේ රේඛීය ගම්මිතාවේ MV බිඳුවයි. එයා භ්‍රමණාක්ෂයෙන් නම් L බෙදීම දෙකක් ඈතින්. එහෙනම් කෝණික ගම්මිතාවය හොයන්නේ. රේඛීය ගම්මිතාවය භ්‍රමණාක්ෂයෙන් නම් තියෙන දුරින් වැඩි කරනවා. ගැටුවෙන් පස්සේ දණ්ඩ භ්‍රමණය වෙනවා. දණ්ඩේ අවශ්‍ය ගුණයයි කෝණික ප්‍රවේගය ඔමේගා. කෝණික ගම්මිතාවේ I ඔමේගා. එහෙනම් MV බිඳුව වරක් L වලින් භාගය දණ්ඩේ අවශ්‍ය ගුණය දීලා තියෙනවා.
12 ml වර්ගයේ වරක් ඔමේගා මේල් වර්ග එකක් අයින් වෙනවා. මේ 2යි මේ 12යි අයින් වෙනවා. 6යි 6 මෙහාට ගියාම 6යි MV බිඳුව බෙදීම කැපිටල් ML සමානයි ඔමේගා. ඔමේගා සමානයි 6යි MV බිඳුව බෙදීම ML බෙදීම ML ගැටුමට කෝණික ගම්මිතා සංස්ථිතිය. ගැටුමට කෝණික ගම්මිතා සංස්ථිතිය යොදමු. I omega ගැටුමට පෙර සමානයි I omega ගැටුමෙන් පසු I omega ගැටුමට පෙර සමානයි I omega ගැටුමෙන් පසු ආදේශ කරන්න. ගැටුමට පෙර සිම්පල් M ස්කන්ධයට පමණයි ගම්මිතාවයක් තියෙන්නේ. එයාගේ රේඛීය ගම්මිතාවේ MV වැඩි කරනවා බ්‍රහ්මණාක්ෂයෙන් තියෙන දුර L වලින් භාගයෙන් ගැටුමෙන් පස්සේ සිම්පල් M ස්කන්ධේ නවතිනවා. සිම්පල් M ස්කන්ධේ නවතිනවා. ඒ නිසා රේඛීය කෝණික ගම්මිතාවයක් තියෙන දණ්ඩ විතරයි. දණ්ඩේ අවශ්‍ය ගුණයයි කෝණික ප්‍රවේගය ඔමේගා නම් කෝණික ගම්මිතාවේ I ඔමේගා. එහෙනම් MV බිඳුව වරක් L වලින් භාගයේ සමානයි 12න් 1යි ML වර්ගය වරක් ඔමේගා සුළු වෙනවා. L සහ අනිත් පැත්තේ L වර්ගය එකක් අයින් වෙනවා. 2යි 12යි සුළු වෙනවා 6යි. එහෙනම් ඔමේගා සමානයි 6යි M V බිඳුව බෙදීම ML 6යි M V බිඳුව බෙදීම ML omega. Right? ඊළඟ අවස්ථාව බලමු. එතකොට වීටාවේ සිම්පල් M V බිඳුව බෙදීම කැපිටල් M ඔමේගාටාවේ 6යි M V බිඳුව බෙදීම ML. දැන් අහනවා ශක්ති සංස්ථිති මූලධර්මයේ භාවිතයෙන් සිම්පල් M බෙදීම කැපිටල් M මේ ගැටුම ප්‍රත්‍යස්ථයි කියලා දීලා තියෙනවා. ප්‍රත්‍යස්ථ ගැටුම් වලට ගැටුමට පෙර පද්ධති චාලක ශක්තිය ගැටුමෙන් පසු චාලක ශක්තිය සමානයි. ගැටුමට පෙර චාලක ශක්තිය ලියන්න. ගැටුම ප්‍රත්‍යස්ථ බව දී ඇත. ගැටුම ප්‍රත්‍යස්ථ බව දී ඇත. එම නිසා ශක්ති සංස්ථිතියේදී එක ශක්ති සංස්ථිතියේදී එක එබැවින් ගැටුමට පෙර පද්ධති චාලක ශක්තිය සමානයි.
ගැටුමෙන් පස්සු ශක්ති සංස්ථිතිය දානකොට ගැටුමට පෙර චාලක ශක්තිය භාගයයි සිම්පල්ලෙන් වී බිඳුවේ වර්ගය ගැටුමෙන් පස්සේ චාලක ශක්තිය දණ්ඩේ රේඛීය චලිතයක් තියෙනවා. ඒ රේඛීය ප්‍රවේගයේවි එන රේඛීය චාලක ශක්තිය භාගයෙන් වී වර්ගය භ්‍රමණ චාලක ශක්තිය භාගයයි I ඔමේගා වර්ගය. right දැන් හරි. ලියන්න. ගැටුමට ශක්ති සංස්ථිතිය ගැටුමට පෙර මෙයාගේ චාලක ශක්තිය භාගයේ සිම්පල්ලෙන් වී බිඳුවේ වර්ගය ගැටුමෙන් පස්සේ දන්නට රේඛීය ප්‍රවේගයක් තියෙන ඒක වහගත්තා වී භාගයේ කැපිටල්ලෙන් වී වර්ගය භ්‍රමණ චාලක ශක්තිය භාගයයි I ඔමේගා වර්ගය සුළු කරන විශ්ින්න මම භාගයෙන් කළා දානවා. ලියන්න අලුතෙන්. අලුතෙන් ලියන්න. එහෙනම් සිම්පල්ලින් වී බිඳුවේ වර්ගය සමානයි කැපිටල්ලින් වී වර්ගය කියන්නේ MV බිඳුව බෙදීම කැපිටල් M වල වර්ගය ධන I අවස්ථ ගුණය 12යි ML වර්ගය ඊළඟට ඔමේගා වර්ගය 6යි සිම්පල්ලෙන් වී බිඳුව බෙදීම ML වල වර්ගය ආදිස්කරණ V වලගේ ආදිස්කරණ V කියන්නේ MV බිඳුව බෙදීම කැපිටල් M වර්ගය ධන අවස්ථ ගුණය 12යි ML වර්ගය ඔමේගා වලගේ 6යි MV බිඳුව බෙදීම ML තේරුණාද? ඉස්සෙල්ලා අපි භ්‍රමණ චාලක ශක්තිය ගත්තා රේඛීය ගත්තේ නැහැ. දැන් මම ලේසියෙන් මෙතන V බිඳුවේ වර්ගය තියෙනවා. මෙතන V බිඳුවේ වර්ගය මෙතන V බිඳුවේ වර්ගය අයින් කරනවා. සිම්පල් M මෙතන සිම්පල් M වල වර්ගය මෙතන සිම්පල් M මෙතන කැපිටල් M වර්ගය M සහ මේ M වල වර්ගයනේ M වර්ගය අයින් වුණාම කැපිටල් M ධන 12න් 1 කැපිටල් M 12න් 1 කැපිටල් M මෙතන L වර්ගය 6 වර්ගය 36යි සිම්පල් M වල වර්ගය බෙදීම කැපිටල් M වල වර්ගය L වල වර්ගය හරිද? 12න් 1 කැපිටල් M L වල වර්ගය 6 වර්ගය 36යි සිම්පල් M වර්ගය V බිඳුව මං අයින් කළා දැම්ම බෙදීම කැපිටල් M වර්ගය L වල වර්ගය මේ ML වර්ගය L වර්ගයයි M එක අයින් වෙනවා. එතකොට හැම පදයකම සිම්පල් M තියෙනවා. මේ සිම්පල් M මේ සිම්පල් M අයින් වෙනවා. එක සමානයි සිම්පල් M බෙදීම කැපිටල් M ධන 36 බෙදීම 12 3යි සිම්පල් M බෙදීම කැපිටල් M එහෙනම් එක සමානයි සිම්පල් M බෙදීම කැපිටල් M ධන 3යි සිම්පල් M බෙදීම කැපිටල් M 4යි සිම්පල් M බෙදීම කැපිටල් M එහෙනම් සිම්පල් M බෙදීම කැපිටල් M කියන්නේ 4න් 1යි right හදාගන්න සිම්පල් M බෙදීම කැපිටල් M 4න් 1යි මේ ගාන ඕගොල්ලන් කලින් දැකලා නැහැ. මේක මේ බහුවර්ණයක් මම රචනා ප්‍රශ්නයක් බෝඩ් පරිවර්තනය කළේ. සමේ ගාන වෙන නිබන්ධ වල තියෙන්න බෑ.
බහුවර්ණයක් රචනා ප්‍රශ්නයක් බවට හැදීමේ සිම්පල් ලිම්බෙදීම කැපිටල් මත එකයි. ගානේ ඔය හදන්නේ අපි රෝමී ඉලක්කම් 3නේ B වල ශක්ති සංසිති මූලධර්මයේ භාවිතයෙන් සිම්පල් ලිම්බෙදීම කැපිටල් ලිම් 4න් එක බව පෙන්වන්න එමගින් V සහ ඔමේගා සනා ප්‍රකාශන V බිඳුවේ V කියන්නේ සිම්පල් ලිම්බෙදීම කැපිටල් ලිම් V බිඳුවනේ. සිම්පල් ලිම් බෙදීම කැපිටල් ලිම් කියන්නේ 4න් එකයිනේ. එහෙනම් V බිඳුව බෙදීම 4යි. මෙතන ඔමේගා කියන්නේ 6යි. සිම්පල් ලිම් බෙදීම කැපිටල් ලිම් දානවා 4න් එක. V බිඳුව බෙදීම 4යි. L. සිම්පල් ලිම් බෙදීම කැපිටල් ලිම් දානවා 4න් එක. එතකොට 4 බෙදීම 6 බෙදීම 4යි. 3යි V බිඳුව බෙදීම 2යි. ලියන්න. V සමානයි සිම්පල් ලිම් බෙදීම කැපිටල් ලිම් V බිඳුව බැවින් V සමානයි 4 එකයි V බිඳුව. V බිඳුව බෙදීම 4යි. ඔමේගා සමානයි 6යි MV බිඳුව බෙදීම ML. එහෙනම් ඔමේගා සමාන 6යි සිම්පල් ලිම් බෙදීම කැපිටල් ලිම් 4න් එකයි. V බිඳුව බෙදීම L. ඔමේගා සමානයි 3යි V බිඳුව බෙදීම 2යි. ඔමේගා සමානයි 3යි V බිඳුව බෙදීම 2යි. ඔන්න ඔමේගා හොයාගත්තා. රයිට් එක පැත්තකින් ලියාගන්න. V කියන්නේ V බිඳුව බෙදීම 4යි. ඔමේගා කියන්නේ 3යි V බිඳුව බෙදීම 2යි. Right. ගාන ඊළඟ කොටස බලන්න. ගැටුමෙන් පසු ශනිකව දණ්ඩ මත පිහිටි මෙන්න මෙතන තියෙන ලක්ෂය දණ්ඩ මත පිහිටියේ ලක්ෂය ශනිකව නිශ්චලතාවයට පත් වෙනවා. දණ්ඩ මත පිහිටි එම ලක්ෂය ශනිකව නිශ්චලතාවයට පත් වෙනවා. ඒක ගන්න කැපිටල් M කියලා. ඒ ලක්ෂය කැපිටල් M. ගැටුමෙන් පසු මෙන්න මේ ලක්ෂ්‍ය ගන්න කැපිටල් M නැත්නම් P කියලා ගන්න P මේකේ තියෙන X මේ දෝ X කියලා ලකුණ ගන්න මේ වෙනස් කරමු. ගැටුමෙන් පසු දණ්ඩ මත පිහිටි P ලක්ෂ්‍ය නිශ්චලතාවයට පත් වේ. X කියලා P ලක්ෂ්‍ය නිශ්චලතාවයට පත් වේ. X කියලා මෙහෙමනේ P ලක්ෂ්‍යයට ප්‍රවේග දෙකක් තියෙනවා. මෙහෙම භ්‍රමණය වීමෙන් මේ පැත්තට ලැබෙන ප්‍රවේගය V' කියලා හිතන්න.
මෙයාගේ රේඛීය චලිතයෙන් මේ පැත්තට ලැබෙන ප්‍රවේගයක් වී මෙහෙම භ්‍රමණය වෙමින් චලනය වෙද්දී රේඛීය චලිතය නිසා මෙයාට ප්‍රවේගය ලැබෙනවා. මෙයාගේ රේඛීය ප්‍රවේගය වී ඒ නිසා පීලක්ෂය වී වේගයෙන් යනවා. මෙයා භ්‍රමණය වීමෙන් පීලක්ෂයට මේ පැත්තට ප්‍රවේගයක් ඒක ගන්නවා අපි v' කියලා. ඒක v' කියලා ගන්න. ඒක v' ලියන්න. ගැටුමේ මොහොතකට පසු පීලක්ෂයට රේඛීය ප්‍රවේග දෙකක් ලැබේ. රේඛීය ප්‍රවේග දෙකක් ලැබේ. මම මේ සිද්ධාන්තය බහුවර්ණ විසඳීමේ මූලධර්ම වල පළවෙනි දවසේම කළා. ඒකයි මම මේ කළේ. භ්‍රමණය වෙමින් චලනය වෙද්දී රේඛීය චලිතයේ වෙනම ගන්න පුළුවන්. භ්‍රමණ චලිතයෙන් ලැබෙන රේඛීය ප්‍රවේගය වෙනම ගන්න පුළුවන්. ලියන්න. පළවෙනි එක දණ්ඩයේ රේඛීය චලිතයෙන් ලැබෙන ප්‍රවේගය v. දණ්ඩයේ රේඛීය චලිතයෙන් ලැබෙන ප්‍රවේගය v. ඒක සමානයි v බිඳු බෙදීම 4 කියලා අපි දැන් තියෙමු v. දෙවෙනි එක භ්‍රමණ චලිතයෙන් ලැබෙන ප්‍රවේගය v' ලකුණු කරන එක. දෙවෙනි එක භ්‍රමණ චලිතයෙන් ලැබෙන ප්‍රවේගය v'. මේ v' සමාන නම් පීලක්ෂයේ නිශ්චලතාවය දෙනවා. ලියන්න. පීලක්ෂය ශනිකව නිශ්චල වේ නම් v සමානයි v'. පීලක්ෂය ශනිකව නිශ්චල වේ නම් v සමානයි v'. එතකොට v සමානයි v'. වස්තුවක් ඔමේගා කෝණික ප්‍රවේගයෙන් භ්‍රමණය වෙද්දී භ්‍රමණාක්ෂය නම් r ඇතින් තියෙන අංශුවක රේඛීය ප්‍රවේගයේ v සමානයි r ඔමේගානේ. රේඛීය ප්‍රවේගයේ v සමානයි r ඔමේගා. v සමානයි v'. v' කියන්නේ r ඔමේගා කියලා දාන්න. එහෙනම් v සමානයි r. භ්‍රමණාක්ෂය නම් මෙතන x. x ඔමේගා. එතකොට v දන්න ඔමේගා දන්න ආදේශ කරමු. v කියන්නේ v බිඳුව බෙදීම 4යි. සමාන x. ඔමේගා කියන්නේ 3යි v බිඳුව බෙදීම 2යි. v බිඳුවයි b බිඳුව අයින් වෙනවා. එහෙනම් x සමානයි 2යි මෙහාට ගියාම වැඩි කිරීම 2යි බෙදීම 4යි. බෙදීම 3. එහෙනම් 2 සුළු වුණාම x සමානයි l බෙදීම 6යි. x කියන්නේ l බෙදීම 6. පීලක්ෂය නිශ්චලතාවයට පත් වෙනවා නම් පීලක්ෂයේ තියෙන්නේ ගුරුත්ව කේන්ද්‍රය ඉඳන් l බෙදීම 6ක් ඈතින්. පීලක්ෂයේ ගුරුත්ව කේන්ද්‍රය සිට l බෙදීම 6ක් ඈතින්. පැහැදිලිද හදපිදී? දණ්ඩයේ ගැටුමෙන් පස්සේ පීලක්ෂයේ නිශ්චලතාවයට පත් වෙනවා. පීලක්ෂයට ප්‍රවේග දෙකක් ලැබෙනවා. එකක් දණ්ඩයේ රේඛීය ප්‍රවේගයෙන් ලැබෙන ප්‍රවේගය. අපි දණ්ඩයේ රේඛීය ප්‍රවේගය v කියලා ගත්තේ. ඒකෙන් ලැබෙන ප්‍රවේගය vමයි. රේඛීය ප්‍රවේගය හැම අංශුවකම එකයි. නමුත් භ්‍රමණ චලිතයෙන් එක එක අංශුවට එක එක ප්‍රවේග ලැබෙන්නේ. මෙයාගේ ප්‍රවේගය v' කියලා ගත්තා. දණ්ඩ නිශ්චලතාවයට එනවනම් v සමානයි v' විය යුතුයි. v සමානයි v' නිශ්චලතාවයට එනවා. එහෙනම් v සමානයි v' කියන්නේ r ඔමේගා නිශ්චලතාවයට එනවා. v සමානයි r කියන්නේ භ්‍රමණාක්ෂය නම් බිඳුව x වරක් ඔමේගා x වරක් ඔමේගා. එතකොට v හොයාගෙන තිබ්බ v බිඳුව බෙදීම 4යි.
සමාන එක්සලක ඔමේග හොයන්න තිබ්බා 3v.2 සුළු කළාම x එනවා. v.v. අයින් වෙනවා. බෙදීම 2 මෙහාට ගේනවා. b3 මෙහාට ගේනවා. 2 බෙදීම 12 l බෙදීම 6 l බෙදීම 6 දැන් බලන්න ගාන ඊළඟට උත්සාහ කරන්න ඕනේ චුට්ටක්. දැන් උත්සාහ කරලා බලන්න. ගාන ගැටුමින් ෆයිල් බෙදීම 3v. කාලයකට පසු දණ්ඩ භ්‍රමණීය වී ඇති කෝණය දණ්ඩ ඔමේගා කෝණික ප්‍රවේගයෙන් භ්‍රමණය වෙන්නේ. මේ ඔය සරල සිද්ධියක් දන්නවද කියලා බලන්න. දණ්ඩ භ්‍රමණය වෙන්නේ ඔමේගා කෝණික ප්‍රවේගයෙන්. ඔමේගා කෝණික ප්‍රවේගයෙන් භ්‍රමණය වෙන්නේ. නියත ප්‍රවේගයෙන් භ්‍රමණය වෙන වස්තුවක. දැන් රේඛීය චලිතයේදී අපි දන්නේ S = ut නේ. නියත ප්‍රවේගයෙන් එනවනම් භ්‍රමණ චලිතයේදී S = θ u = ඔමේගා t. ඔමේගා කෝණික ප්‍රවේගයෙන් t කාලයක් භ්‍රමණය වීමේදී භ්‍රමණය වන කෝණය t සමාන ඔමේගා t ලියන්න. ඔමේගා කෝණික ප්‍රවේගයෙන් t කාලයක් භ්‍රමණය වන විට t කාලයක් භ්‍රමණය වන විට භ්‍රමණය වන කෝණය t නම් t සමානයි ඔමේගා t. දාන්න ඔමේගා වලාගේ 3v. බෙදීම 2 කාලයේ t කියන්නේ 5l බෙදීම 3v. 3v කැපෙනවා l කැපෙනවා. θ වලාගේ 5 බෙදීම 2 අංශක 90ක් භ්‍රමණය වෙනවා. දාන්න මෙහෙම පිටන්න. මෙහෙම තිබ්බ දාන්න අංශක 90ක් භ්‍රමණය වෙනවා. ලියන්න. දී තිබෙන කාලයේදී දණ්ඩ අංශක 90ක් භ්‍රමණය වේ. 5 බෙදීම 2 अंश का अनुबंध देंगानव ओमिलकंगाय गेटुमिंग फाइल बेदीम तुनवी बिंदु कालगिट पसु पी लक्षेट पी लक्षेट मेरे में लक्ष्य पी लक्ष्य मैं तेरंग एक्सैट इन तीन पी लक्षेट ब्रह्मण चलित इंसान लबने वेकी पवेगे ओमेगा विनस सुनने कलिंगागे मैं ओमेगा एनाम ब्रह्मण चलित लबने वेकी कलिंगे वो एक मगलन तीन वीस समान यार ओमेगा आर के निमित्ती में तन दुर्दिग एक भागा तेल बिदी माया ही केला ओमेगा वाला के थुनाई वी बिंदु बिदी में दिखाई ओमेगा वाला के थुनाई वी बिंदु बिदी में दिखाई मेल सा मेल आएंगे नो थुन बिदी में दुलाई कियन्नी वी वाला की वी बिंदु बिदी माता भाई लेन दांडी कोणिक प्रवेगे विनस्तवे एमनिस्सा ब्रह्मण चलिते लबिन रेकी प्रवेगे विशालत्वे विनस्तवे
භ්‍රමණ චලිතයේ ලැබෙන රේඛීය ප්‍රවේග විශාලත්වය වෙනස් වේ. ඒ V' බව සලකන ලදී මේ. ඒක V' කියලා ගත්තේ. V' ගාන අඳින්න දන්න මෙහෙම භ්‍රමණ වෙන පීලක්ෂය පල්ලෙහාට එන්නේ. ගාන අඳින්න. පීලක්ෂය පල්ලෙහාට. එතකොට V' තියෙන්නේ මෙහාට. මෙහෙමනේ භ්‍රමණ වෙන්නේ. V' මෙහාට තියෙන්නේ. පීලක්ෂය. ගාන අඳින්න මේක. පැත්තෙන් අඳින්න. V' සමානයි R කියන්නේ X කියන්නේ L බෙදීම 6 කියලා වාගත්තා. ඔමේගා කියන්නේ 3යි V බිඳුව බෙදීම 2යි. එහෙනම් V' V බිඳුව බෙදීම 4යි. ඊළඟට අහනවා ගැටුමෙන් ෆයිල් බෙදීම 3යි V බිඳුව කාලයකට පසු පීලක්ෂයේ සම්ප්‍රයුක්ත ප්‍රවේගය. පීලක්ෂයේ සම්ප්‍රයුක්ත ප්‍රවේගය කියන්නේ මේ භ්‍රමණ චලිතයේ මේ පැත්තට V' ඒක V බිඳුව බෙදීම 4යි. රේඛීය චලිතයේ මේ කොහොමද භ්‍රමණය වීමෙන් චලනය රේඛීය චලිතයේ කොහොමද තියෙනවා. රේඛීය ප්‍රවේගයේ V බිඳුව බෙදීම 4යි. ලම්බක දිශාවකට ප්‍රවේග දෙකක් තියෙනවා. සම්ප්‍රයුක්ත ප්‍රවේග කියන්නේ V බිඳුව බෙදීම 4යි වර්ගය දන්න. V බිඳුව බෙදීම 4යි වර්ගය. වර්ගමූලය. දැන් දණ්ඩේ රේඛීය ප්‍රවේගයේ වෙනසක් නැත. දණ්ඩේ රේඛීය ප්‍රවේගයේ වෙනසක් නැත. එය V බිඳුව බෙදීම 4ම වේ. රේඛීය ප්‍රවේගයේ වෙනසක් නැත. එය V බිඳුව බෙදීම 4ම වේ. V බිඳුව බෙදීම 4 වේ. නමුත් මෙම ප්‍රවේග දෙක එකිනෙකට ලම්බකයි. භ්‍රමණ චලිතයේ ලැබෙන ප්‍රවේගයේ මේ පැත්තට V බිඳුව බෙදීම 4ක්. රේඛීය චලිතයේ මේ අදින් ලම්බකයි. සම්ප්‍රයුක්ත ප්‍රවේගය V ඩබල් ඩෑෂ් කියලා ගත්තොත් V ඩබල් ඩෑෂ් කියන්නේ මෙයාගේ වර්ගය දන මෙයාගේ වර්ගයේ වර්ගමූලය. එහෙනම් V ඩබල් ඩෑෂ් වර්ගමූලය V බිඳුව බෙදීම 16 V බිඳුව වර්ග බෙදීම 16 V බිඳුවේ වර්ගය බෙදීම 16 2යි V බිඳුවේ වර්ගය බෙදීම 16 V බිඳුවේ වර්ගයේ වර්ගමූලය V බිඳුවයි 16 වර්ගමූලය 4යි 2 වර්ගමූලය මූල 2යි මූල 2යි V බිඳුව බෙදීම 4යි. බලන්න ටිකක් වෙනස් ගානක්. තේරෙනවද? භ්‍රමණ චලිතයේ ගැටුම් සම්බන්ධ ගානක්. මේවා ඉගෙන ගත්තට දැන් විභාගෙදී එහෙම භ්‍රමණ චලිතයෙන්ම ගණන් ගන්නේ. භ්‍රමණ චලිතයෙන්ම ගණන් ගන්නේ. හැබැයි ඉතින් මේව දැනගන්න ඕනේ. මෙහෙම කෑල්ලක් එන්න පුළුවන් ගානට. දැන් විභාගෙදී යාන්ත්‍රික විද්‍යාව ගානෙන් සම්පූර්ණ යාන්ත්‍රික විද්‍යාවමයි තියෙන්නේ. ගෞදී ප්‍රක්ෂිප්ත තිබ්බා, බර්නෝලි තිබ්බා, භ්‍රමණ චලිතයේ තිබ්බා. බල සමතුලිතතාවයේ ඒ ඔක්කොම තියෙනවා. මේ පොඩි පොඩි කෑලි හදන්න මුළු සිද්ධාන්තය මොකද දැනගෙන ඉන්න ඕන. ඒ නිසා අපි මේවා ගණන් හදන්න. අපි විභාගෙ ලඟ වුණාම ඒ සම්පූර්ණ යාන්ත්‍රික විද්‍යාව තියෙන ගණන් හදන්න. ඒ මැදින් කෑලි ඉගෙන ගන්න බෑනේ. ඒ නිසා මේ ඉස්සලා අපි වෙන ඒකක වලින් ගණන් හදලා ඊට පස්සේ තමයි සම්පූර්ණ යාන්ත්‍රික විද්‍යාවම තියෙන ගණන් හදන්න. right. then